ඔබට කොහොමද ඒක දැනෙන්නේ? ආදරය කියන්නේ ඔබට දැනෙන්නේ කොහොමද වැඩිමහල් කියන විදිහට? ඒ කියන්නේ දැන් මට ඒක තේරෙන්න හේතුව දැන් අපි ටිකක් ලොකු වෙනකොට ඒගොල්ලොන්ගේ ලයිෆ් එක දැකලා මොකක් හරි වෙන්න යනවා නම් අපි හැම වෙලෙම try කරන්නේ ඒක නොවෙන්න කෙනෙක් වළක්වන්න. ඒ වගේම අපිට ඕනේ අපි දැක්කේ නැති ලෝකේ යාලට පෙන්වන්න. ඒක මං හරියට දකිනවා ඔය පවුලේ වැඩිමල් දුවරු ඒක හරියට කරනවා. දැන් පුතාලා නැතිනම් මං කියන්නේ. නමුත් සමහර ලාවට ඒ සමහර ගෑනු ළමයි කරන ඒ කැපකිරීමට සමහර තැන්වල හරි ඒකට කියන්නේ අර හොඳක් ඇප්‍රීෂিয়েට් කරන එක එහෙම හරියට හරි වෙනම අඩුයි. දැන් සමහර වෙලාවට මගේ යාළුවෝ ඉන්නවා. ඒ ළමයි ජොබ් එකක් කරලා earn කරලා ගෙදරටත් සල්ලි කීයක් හරි දීලා මල්ලිලා ඉන්නවා නම් මල්ලිලාටත් උනා හරි කරනවා. නමුත් අම්මලා ඊට පස්සේ වෙඩින් එකක් එහෙම ලං වෙනවා නම් කොයිතුරු කරගත සල්ලි කියලා සමහර වෙලාවට අහනවා. එහෙම ක්වෙස්චන් කරන ඇත්තටම මට ඒක කියන්නේ මගේ වෙලා තියෙන දේවල්. ඒක අපි හැමෝටම සාමාන්‍ය දෙයක් වෙනවනදී ඔය වැඩිමල් දුව වුණාම දැන් ඇඳුමක් ගන්න ගියත් අක්කා අරන් දෙයි කියන එක ඒක නිකම්ම ගෙදරින්ම එන දෙයක්. ඒ සමහරවිට ගෙදර අර එකට එකතු වෙලා ඒ වගකීම් බෙදා ගන්නවා කියන එක. හැබැයි ඕකෙන් වෙන නරක දේ තමයි ඊට එහා ඉන්නවනේ පවුලේ මල්ලිලා නංගිලා ඒගොල්ලෝ පවුලෙන් එක්ස්ක්ලූඩ් වෙලා නැහැ. අක්ක බලනවනේ. කවදා හරි අම්මලා වයසට ගියාම අක්ක බලනවා. අන්න එහෙම වෙන්න හොඳ නැහැ. ඔව්. සමහර වෙලාවට ගෙදර තියෙන වගකීම් ඔක්කොම ඇදගෙන යනකොට අක්ක කරයි. සමහරට එහෙම නැත්නම් තමන්ව මගහැරෙනවා වෙන්නත් පුළුවන්. වාර එහෙම වෙච්ච අය ඕන තරම් ඉන්නවා. දැන් අපිට දෙයියනේ කියලා මගේ දෙමව්පියෝ තාම මල්ලිලට බලනවා කරනවා. ඒ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය කරන දේවල් කරන නිසා මට ඒක ලොකු දැනුමක් නැහැ. නමුත් සමහරට තාත්තා නැති අම්මා නැති පවුලක ලොකු අක්කා කෙනෙක් කියලා කියන්නේ මුළු ජීවිතේ මේ ළමයින්ට කැප කරපු කෙනෙක්. අක්කා බලයි හැබැයි අක්කව බලන්නේ කවුරුත්ම නෑ මං කියන්නේ. අක්කට ඉන්න අක්කා කවුද කියන එක මතක් වෙනවා. හදිසියට සමහරලාට කසාද බඳින එක වුණත් එයාගේ මග ඇරෙන්න පුළුවන්. එයා හරි කාලෙට කසාද බඳලත් නැත්නම් පවුලයට බලන්න සිද්ධ වෙච්ච නිසා. එහෙම වෙච්ච ගෑනු අය ඕනේ තරම් ඉන්න ඒ වගේ ශක්තිමත් කාන්තාවෝ. ඉතින් නමුත් මං හිතන්නේ එහෙම ලොකු කැපකිරීම කරද්දී තමන් ගැන ආදරේ කරන්න ඕනේ. තමන්ට ආදරේ කරන්න ඕනේ. තමන් හොඳ ස්වාමි පුරුෂයෙක් හොයාගන්න ගමන් තමයි කරන්න ඕනේ. මොකද හේතුව අපි කවුරු හරි විදිහට කරලා පොඩි මල්ලිලාගේ නංගිලාගේ වෙන්න පුළුවන් බබාලවත් බලාගෙන අන්තිමට වැඩිහිටි නිවාසයකට තනියම තමයි යන්න වෙන්නේ. එහෙම වෙන්න හොඳ නෑ කියලා තමයි මම නම් ඇත්තටම හිතන්නේ. නැත්නම් මේ කතා බහ වැඩිමහල් ජීවිත උපහාරයක්. අත්දැකීමක්.